නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝති. පින්වත්නි, ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නහි වේරේන වේරානි සම්මන්තේද කුදාචනං. ඒකේ අර්ථය තමයි මේ ලෝකයෙහි සත්වයා වෛර කිරීම තුළින් ඒ වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැති බව. ඒ කියන්නේ මොකද්ද? වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. අවේරේනච සම්මන්ති, ඒ කියන්නේ වෛර නොකිරීමෙන්ම අවෛරයෙන්ම තමයි මේ වෛරය කියන එක සංසිඳවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක ඇවිල්ලා සනාතනික වූ ධර්මයක්. ඉතින් අද පින්නතුන්ලාට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා කාලි යකින්නගේ කතාව. කාලි යක්ෂණිය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දමනය වෙච්ච ආකාරය සහ ඒ කාලි යකින්න යක්ෂණියක් වුණේ මොන හේතුවක් නිසාද? ඒ අතීත කතාව තමයි පින්නතුන්ලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, මිට බොහෝ කාලයකට ඉහතදී, කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නටත් කලින්, එක ගමක හිටියා හොඳට ඇතිදැඩි වෙච්ච තරුණයෙක්. මේ තරුණයා තමන්ගේ අම්මව හොඳට බලාගෙන කුඹුරුවල වැඩ කරමින්, වත්තේ පිටියේ වැඩ කරමින්, අම්මව හොඳට පෝෂණය කරමින් තමයි ජීවත් වුණේ. මෙයාලගේ තාත්තා හිටියේ නැහැ. ඉතින් මේ තරුණයා මෙහෙම කාලය ගත කරමින් යනකොට අම්මගේ හිතට දුකක් ආවා. මගේ පුතා ගොඩාක් මම වෙනුවෙන් මහන්සි වෙනවා. අනේ දැන් මේ දරුවට විවාහයක් කරලා දෙන්න සුදුසු කාලය නේද කියලා මේ අම්මට යම් පසුතැවීමක් හිතේ තිබුණා. දවසක් පුතාට කතා කරලා කියනවා, පුතේ, තාත්තත් මැරුණා. දැන් මමත් ගොඩාක් වයසයි. ඒ නිසා ඔය කුඹුරුවල වැඩ කරමින්ම, වත්තේ පිටියේ වැඩ කරමින්ම ඉන්න එක නෙමේ ජීවිතේ. ඒ නිසා හොඳ විවාහයක් කරගන්න එක තමයි දැන් කරගත යුත්තේ. මේකට සුදුසු කාලයයි නේද කියලා ඇහුවා. අහනකොට මේ පුතා කිව්වා, අනේ අම්මේ, මට නම් ඔය විවාහ එපා. මට තනිකඩව අම්මවත් බලාගෙන නිදහසේ ඉන්න තියෙනවා නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන එකම දේ. ඒ නිසා ওই මාතෘකාව නැවත නැවත කියන්නට නම් එන්න එපා කියලා පුතත් කිව්වා. හැබැයි ඉතින් අම්මලා නතර වෙන්නේ නැහැ නේතනේ. දෙවෙනි පාරටත් ටික දවසක් ගිහිල්ලා ආයෙත් අර විදිහටම පුතාට කිව්වා විවාහ වියන් දැන් කියලා. නමුත් පුතා කැමති වුණේ නැහැ. තුන්වෙනි පාරත් කිව්වා. තුන්වෙනි පාර ටිකක් බර කරලා කිව්වා, පුතේ, මම හරියට කෑවට ඇඟට ඒවා දිරවන්නේවත් නැහැ.
උඹ කොච්චර හම්බ කරලා ගෙනල්ලා දුන්නත් උඹ ගැනම හිතලා මම ගොඩාක් දුක් වෙනවා. මගේ හිතට කිසිම සතුටක් නැහැ. ඒ නිසා පුතේ අම්මගේ හිත රිද්දන්නේ නැතිව ඉක්මනින්ම විවාහයක් කරගනින් කියලා කිව්වා. ඉතින් මේ තරුණයාත් අම්මට හරීම කීකරුයි. අම්මගේ වචනේ අහනවා. ප්‍රතික්ෂේප කිරීමක් කරාට අම්මගේ වචනේ අහන අම්මට බොහෝම කීකරු කෙනෙක්. පස්සේ මේ තරුණයාත් කල්පනා කරනවා මොනවා වුණත් අම්මගේ හිත රිද්දන එක හොඳ නැහැ. ඒ නිසා මම මේකට කැමති වෙන්න ඕනේ කියලා කැමැත්ත දුන්නා. පස්සේ අම්මා මොකද කරේ? පුතාට විවාහයකට සුදුසු ගෑනු ළමයෙක්ව බලන්න පිටත් වුණා. මෙහෙම පිටත් වෙනකොට පුතා දැනගත්තා දැන් මේ අම්මා කැමති කෙනෙක් තමයි ගේන්න යන්නේ. නමුත් දැන් මේ තරුණයාටත් හිත ගියපු ගෑනු ළමයෙක් හිටියා ගමේ. ඊට පස්සේ පුතා කියනවා අම්මට අම්මේ ඔය ගෑනු ළමයි හොයාගෙන යන්න මහන්සි වෙන්න එපා. අන්න අර අසවල් ගෙදර ඉන්න කෙලි පොඩිත්තට නම් මං හරි කැමතියි කිව්වා. පස්සේ අම්මා ගිහිල්ලා ඒ ගෙදරින් අහනවා අපේ පුතාට විවාහ වෙන්න කෙනෙක් හොයනවා. ඉතින් අපේ පුතාට මේ දුව ගැන හිතේ අපේක්ෂාවක් තියෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා. ඔබලාත් කැමති නම් මට ඉන්න එකම පුතයි. ඔහු හොඳ කඩවසම් කෙනෙක්. සල්ලි භාගෙත් තියෙනවා, ගේ දොර තියෙනවා. ඒ නිසා කැමති නම් විවාහයට කැමැත්ත දෙන්න කිව්වා. ඉතින් මේ ගෙදරිනොත් කැමැත්ත දුන්නා. දැන් මේ දෙන්න විවාහයටපත් වුණා. විවාහයටපත් වෙලා ටික කාලයක් යනකොට ගෙදර අය දැනගත්තා. ඒ කියන්නේ අම්මා දැනගත්තා මේ කාන්තාව වඳ කාන්තාවක්. ඒ කියන්නේ දරුවෝ හම්බෙන්නේ නැති කෙනෙක් කියලා දැනගත්තා. මෙහෙම දැනගත්තට පස්සේ පුතාට කතා කරලා කියනවා පුතේ උඹ මේ කසාද බැඳපු ගෑනු කෙනාට දරුවෝ නම් හම්බෙන්නේ නැති පාටයි. මේ කාන්තාව ඇවිල්ලා වඳ කාන්තාවක් වගේ. මෙහෙම ගියොත් එහෙම උඹට පරම්පරාව අරන් යන්න කෙනෙක් නැති වෙනවා. ඒ නිසා ඔය කාන්තාවත් ඉන්නේ නැද්දී තවත් කෙනෙක්ව කසාද බඳිනවා නම් හොඳයි කියලා අම්මා කිව්වා. ඉතින් ඒ කාලේ එහෙම පුළුවන්කම තියෙන්න ඇති. කීප දෙනෙක්ව කසාද බඳින්න. පස්සේ තරුණයාට ටිකක් කේන්ති ගියා. කේන්ති ගිහින් කියනවා අම්මා මේ මොනවද කියන්නේ? මේ එක්කෙනෙක් අරගෙන ඇවිල්ලා මම දැන් මේ විඳින දුක මදිද? ඒ මදිවට තවත් කෙනෙක් ගේන්න කියන්නේ. මේ විදිහට අම්මත් එක්ක ටිකක් වාද කරා. පස්සේ අම්මා දැන් කොහොමත් උත්සාහය තියෙන්නේ වෙනත් කාන්තාවක් මේ ගෙදරට අරන් එන්න. මේ තරුණයාට කසාද බඳවන්න. මේක දැනගත්ත අර වඳ ස්ත්‍රිය. ඒ කියන්නේ වඳ කාන්තාව මේක දැනගත්තට පස්සේ කල්පනා කරා මේ අම්මා නම් ඇවිල්ලා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. අනිවාර්යෙන් පුතන්ඩියට තවත් ගෑනු කෙනෙක් කොහෙන් හරි හොයලා ගෙනේ. එහෙම ගෙනාවොත් එහෙම ඒකේ පාඩුව මටයි. බැරි වෙලා හරි මේ කාන්තාවට දරුවෝ ඉපදුනොත් මේ අම්මන්ඩි මාව මේ ගෙදරින් කොහොම හරි එළවනවා. ඒ නිසා මේකට මොකක් හරි කරන්න ඕනේ කියලා කල්පනා කරලා මෙයා ගිහිල්ලා තමන්ගේ ස්වාමියාට ඒ කියන්නේ අර තරුණයාට කියනවා මහත්තයා අම්මා කියපු එක ඇත්තනේ. දැන් අපි දෙන්න විවාහ වෙලා ගොඩක් කල් ගිහිල්ලා ඒ වුණාට තාම දරුවෝ නැහැ. ඔයාට මේ પરම්පරාව අරගෙන යන්නත් ඕනේ. ඒ නිසා ස්වාමීනි මම විරුද්ධ වෙන්නේ නැහැ. මමම ඔයාට වෙනත් ස්ත්‍රියක්ව කසාද බඳලා දෙන්නම් කිව්වා. දැන් මේ උපක්‍රමයක් කපටිකම. ඊට පස්සේ ස්වාමියාත් කල්පනා කරනවා මෙයා හරිම කරුණාවන්ත කෙනෙක් නේ. වෙන කෙනෙක් විවාහ කරගන්නවට මෙයා කැමතියි. පස්සේ මේ ස්වාමියාත් කැමැත්ත දුන්නා. ඊට පස්සේ අර බිරිඳ මෙයා දන්න එක්තරා පවුලකට ගිහිල්ලා කියනවා
ඒ පවුලේ ඉන්නවා ලස්සන දුවේ. ඒ ගෙදර දෙමව්පියන්ට ගිහින් කියනවා මේ මගේ ස්වාමියාට තවත් විවාහයක් කරලා දෙන්න ඕනි. මොකද මම වඳ කෙනෙක්. මට දරුවෝ නැහැ. ඒ නිසා ඔබේ දුව මගේ ස්වාමියාත් එක්ක විවාහ වෙනවා නම් මම ඒකට කැමතියි කිව්වා. පස්සේ ඉතින් ඒ ගෙදර උදවියත් මුලින් අකමැති වෙලා තියෙනවා. නමුත් පස්සේ කැමති වෙලා දැන් විවාහ වුණා. එතකොට අර පළවෙනි ස්ත්‍රිය කියනවා මේ දෙවෙනි ස්ත්‍රියට දෙවෙනි බිරිඳට කියනවා නැගණිය ඔයාට බැරි වෙලා හරි කුසට දරුවෙක් එහෙම ආවොත් ඒක මට අනිවාර්යෙන් කියන්න. මොකද මේ ගෙදරට දරුවෝ ලොකු හිඟයක් තියෙනවනේ. මමත් වඳ කෙනෙක්. ඉතින් ඔයාට දරුවෙක් උපදින්න ආවා කියලා කියන්නේ ඒක අපි කාටවත් සතුටු දෙයක්. ඒ නිසා අපි මේ ගැබ එහෙම නැත්නම් දරුවව ආරක්ෂා කරගන්න ඕනි. ඔයාට දරුවෙක් එහෙම ඉපදුනහම මට කියන්නකෝ. මං හොඳට ඔයාට කෑම බීම ටික හදලා දෙන්නම්. ඒ දරුවව මගේ දරුවෙක් වගේ මම ආරක්ෂා කරනවා. ඒ නිසා මට කියන්න කියලා කිව්වා. ඉතින් දෙවෙනි බිරිඳත් කල්පනා කරනවා අනේ මෑ කොච්චර හොඳ කෙනෙක්ද? කොච්චර කරුණාවන්ත කෙනෙක්ද? හොඳයි අක්කා කියලා. දැන් මෙහෙම කාලයක් යනකොට දැනගන්න ලැබුණා මේ දෙවෙනි බිරිඳට දරුවෙක් උපදින්න ඉන්නවා කියලා. ඊට පස්සේ ඒක ගිහිල්ලා පළවෙනි බිරිඳට කිව්වා. කිව්වට පස්සේ ඉතින් අර මුලින් දරුවට හරි ආදරෙන් වගේ එක එක කෑම බීම හදලා දෙනවා, උපස්ථාන කරනවා, හොඳට රැක බලා ගන්න විදිහට මෙයා රඟපානවා දැන්. මෙහෙම ඉන්න ගමන් අර දරුවව මැරෙන්න එහෙමත් නැත්නම් අර ගැබ වැටෙන්න විස බෙහෙතක් ආහාරයකට කවලම් කරලා දුන්නා. අනේ පළවෙනි දරුවා මැරුණා. ඉතින් කවුරුත් දුක් වුණා. පස්සේ මෙහෙම යනකොට දෙවෙනි දරුවා ඉපදෙන බව දැනගත්තා. ඉපදෙන්න ඉන්න බව දැනගත්තා. මෙහෙම දැනගත්තට පස්සේ මේ දරුවා ඉපදෙන්න ඉන්න බවත් ගිහිල්ලා කිව්වා පළවෙනි බිරිඳට. පළවෙනි බිරිඳ මොකද කරේ? අර විදිහටම හොඳට රැක බලා ගන්න විදිහට රඟපෑවා. මෙහෙම රඟපාලා ටිකක් ගැබ මෝරාගෙන එනකොට විස බෙහෙතක් දුන්න ආහාරයකට කවලම් කරලා. දැන් දෙවෙනි දරුවත් මැරුණා. ඊට පස්සේ අහල පහල ගෙවල් වල කට්ටිය අහන්න ගත්තා මොකද මේ වෙලා තියෙන්නේ? පළවෙනි දරුවත් නැති වුණා කුසයේදීම. දෙවෙනි දරුවත් මැරුණා කුසයේදීම. මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඇහුවා. උඹට කවුරු හරි හතුරෙක්වත් ඉන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ මේ දෙවෙනි බිරිඳ ඒ අහල පහල ආයත මේ විස්තරේ කිව්වා. විස්තරේ කිව්වට පස්සේ අහල පහල අය කියනවා අනේ ඔයාට පිස්සුද කියලා ඇහුවා. ඔය කාන්තාව වඳ කාන්තාව, දරුවෝ නැති කෙනෙක්. ඔයාට බැරි වෙලා හරි දරුවෙක් ඉපදුනොත් මේ ගෙවල් වල අයිතිය, මේ වතු පිටි වල අයිතිය ඒ දරුවටයි යන්නේ. ඒ නිසා ඔය කාන්තාව ඒකට කැමති නෑ. ඔය දරුවා මැරෙන්න මොන හරි දෙන්න ඇති කියලා මේ විදිහට ඉතින් අර දෙවෙනි කාන්තාවට දන්නවනේ තින්නේ. ඔය වගේ දෙයක් වුණාම කියන්න කොච්චර වචන එනවද ඉතින්. ඒවා කිව්වා. ඉතින් දෙවෙනි බිරිඳ කල්පනා කරනවා ඒක ඇත්තනේ. ආය දරුවෙක් ඉපදෙන්න ආවොත් එහෙම මේ කාන්තාවට නම් කියන්නේ නැහැ කියලා හිතාගෙන දැන් මෙහෙම ටික දවසක් ඉන්නවා. මෙහෙම ටික දවසක් ඉන්නකොට දැනගන්න ලැබුණා මේ දැන් කුස ටික මෝරාගෙන එනවනේ ඉදිරියට. එනකොට දැනගත්තා මෙයාට දරුවෙක් ඉපදෙන්න ඉන්නේ කියලා. දරුවෙක් ඉපදින්න ඉන්න බව දැනගත්තට පස්සේ පළවෙනි බිරිඳ ගිහිල්ලා කියනවා මොකද නංගි මේ සැරේ මට කිව්වේ නැත්තේ දරුවෙක් උපදින්න ඉන්නවා කියලා. එතකොට දෙවෙනි බිරිඳ කියනවා ඔය ඇවිල්ලා මහා හැතිරියක්. හිතක් පපුවක් නැති කාන්තාවක්. මගේ පළවෙනි දරුවවත් මැරුවේ තමුසේ. දෙවෙනි දරුවව මැරුවේ තමුසේ. ඒ විතරක් නෙමෙයි මම බැරි වෙලා හරි මේ තුන්වෙනි දරුවා ගැන කිව්වා නම් මාවත් මරනවා මේ දරුවවත් මරනවා.
ඒ නිසා නුඹ වගේ කෙනෙක් එක මට කිසිම ගනුදෙනුවක් නැහැ. තමුසේ මිත්‍ර වේශයෙන් ඉන්න හතුරෙක් කියලා පළවෙනි බිරිඳට ටිකක් සැරෙන් කිව්වා. ඉතින් මෙහෙම කිව්වට පස්සේ පළවෙනි බිරිඳ කල්පනා කරනවා අයියෝ මම ඉවරයි. මේ කාන්තාව මේක දැනගත්තනේ. දැන් මට ගෙදරවත් ඉන්න හම්බ වෙයිද දන්නේ නැහැ කියලා බොහොම පරිස්සමෙන් කලබලයක් කරන්නේ නැතුව දැන් ටික කාලයක් හිටියේ. මෙම ටික කාලයක් ඉන්නකොට දරුවා උපදින්න කිට්ටු වුණා. කිට්ටු වෙනකොට මොකද කරේ මේ පළවෙනි කාන්තාව පළවෙනි බිරිඳ අර දෙවෙනි බිරිඳට ගැබ වැටෙන්න එහෙම නැත්නම් කුසේ ඉන්න දරුවව මැරෙන්න විස බෙහෙතක් දුන්න උපක්‍රමයකින්. ක්‍රම තියෙනවනේ ඕන තරම් දෙන්නනේ. එක ගෙදරනේ දැන් දෙන්න ඉන්නේ. වතුරට කවලම් කරලා දෙන්න පුළුවන්. මොන හරි දැන් අපි කියමුකෝ තේ බොනකොට තේ කුඩු වලට කවලම් කරලා තියෙන්න ඇති. ඒ විදිහට මේ උපක්‍රමයකින් අර දරුවව මැරෙන්න ගැබ වැටෙන්න බෙහෙතක් දුන්නා. ඉතින් මේ දරුවව ටිකක් එහෙම නැත්නම් අර ගැබ මෝරලා තිබ්බ නිසා ඒ දරුවා බඩේ හරස් පැත්තට හිර වුණා. මෙහෙම හිර වුණාට පස්සේ ඒ අම්මත් ඒ කාන්තාවත් ගොඩාක් දුක් විඳා. ඒ දැන් එළියට එන්නේ නැහැ. ඉතින් දරුවව හිර වෙලා. ඉතින් වේදනාව විඳලා දරුවත් මැරුණා. දැන් දරුවා මැරිච්ච හින්දානේ හරස් පැත්තට මේ හිර වුණේ. දරුවත් මැරුණා. ඒ වගේම අම්මත් මැරුණා. හැබැයි පින්වත්නි ඒ අම්මා මැරෙන වෙලාවේදී වෛරී සිතක් ඇති කරගන්න. මොකද්ද ඒ වෛරී සිත? හැතිරිය නුඹ මගේ පළවෙනි දරුවත් මැරුවා. නුඹ මගේ දෙවෙනි දරුවත් මැරුවා. ඒ විතරක් නෙවෙයි දැන් තුන්වෙනි දරුවත් මැරුවා. දැන් නුඹ මාවත් මරාගත්තා. මම යකින්නක් වෙලා හරි ඇවිල්ලා උඹේ දරුවෝ කනවා කියලා මේ විදිහට වෛරී සිතක් ඇති කරගෙන ඒ දෙවෙනි බිරිඳත් මරණයටපත් වුණා. දෙවෙනි බිරිඳ මරණයටපත් වෙලා ඒ ගෙදරම පින්වත්නි බැලලියක් වෙලා ඉපදුණා. බලන්න මේ කර්මය වැඩ කරන ස්වභාවය. බැලලියක් වෙලා ඒ ගෙදරම ඉපදුණා. දැන් කලින් ආත්මභාවය කොහෙද? මනුස්ස ජීවිතයක්. දරුවෝ 3 දෙනෙකුගේ හිමිකම්ලත් අම්මා කෙනෙක්. දරුවෝ ඉපදුන්නේ නැති වුණාට කුසේදීම මැරුණානේ. නමුත් අම්මා කෙනෙක්. නමුත් පින්වත්නි ඊළඟ ජීවිතේ මොකද වුනේ? අන්න බැලලියක් වෙලා ඉපදුණා. පස්සේ අර ස්වාමියා පළවෙනි බිරිඳට කියනවා නුඹ වගේ පව්කාර ගැහණියක් මම මගේ ජීවිතේටම දැකලා නැහැ. දරුවෝ 3 දෙනෙක් මරාගත්තා. ඒ විතරක් නෙවෙයි මගේ දෙවෙනි බිරිඳවත් මැරුවා. නුඹට මින් ඉදිරියට ජීවත් වෙන්න මං ඉඩ කඩක් දෙන්නේ නැහැ කියලා පොල්ලක් අරගෙන හුද්දටම ගැහුවා. කෙස් වැටියෙන් අල්ලගෙන බිම දාලා පාගලා හුද්දටම ගැහැවා. ඉතින් පින්වත්නි මේ පහර කෑම නිසා මේ කාන්තාව ටික දවසක් රෝගාතුරව ඉඳලා මේ කාන්තාවත් මරණයටපත් වුණා. මරණයටපත් වෙලා ඒ ගෙදරම කිකිලියක් වෙලා ඉපදුණා. දැන් දෙවෙනි කාන්තාව ඉපදුණා බැලලියක් වෙලා, පළවෙනි කාන්තාව ඉපදුණා කිකිලියක් වෙලා. මෙහෙම කිකිලියක් වෙලා ඉපදිලා දාන බිත්තර අර බැලලිය ඇවිල්ලා කනවා. දාන බිත්තර ඇවිල්ලා කනවා. ඊට පස්සේ මේ කිකිලියට තේරුණා මේ බැලලි මගේ බිත්තර ඔක්කොම ටික කනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ මාවත් කණ්ඩ වගේ මාවත් මරා ගන්න වගේ හදන්නේ. මම බැරි වෙලාවත් මැරුණොත් මම මේ බැලලිගේ දරුවෝ පිටින් මරාගෙන කනවා කියලා වෛරී සිතක් ඇති කරගත්තා. දැන් බැලලි වෙලා ඉපදුනේ කවුද? දෙවෙනි බිරිඳ. කිකිලි වෙලා ඉපදුනේ කවුද? පළවෙනි බිරිඳ. දැන් කිකිලි වෛරී සිතක් ඇති කරගත්ත මොකක්ද? මැරුණට පස්සේ දරුවොත් එක්කම මෑවත් මම මරාගෙන කනවා කියලා වෛරී සිතක් ඇති කරගත්තා
කිකිලි. ඉතින් කිකිලි මරණයට පත් වුණා. මරණයට පත් වෙලා පින්වත්නි මොකෙක් වෙලාද ඉපදුනේ? කොටි දෙනක් වෙලා ඉපදුණා. දැන් මේ කිකිලි උනේ පළවෙනි බිරිඳ වෛරී සිතක් ඇති කරගත්තා. ඊට පස්සේ ගිහිල්ලා ඉපදුණා කොටි දෙනක් වෙලා. කොටි දෙනක් වෙලා ඉපදුනාට පස්සේ අර බැලලි, ඒ කියන්නේ දෙවෙනි බිරිඳ, එයා ගිහිල්ලා ඉපදුනා මුව දෙනක් වෙලා. ඉතින් අය අහන්න දෙයක් නැහැ නේ. අර කොටි දෙන මොකද කරන්නේ? මේ මුව දෙන පැටව දානකොට ඇවිල්ලා පැටවුන්ව කනවා. මෙහෙම පැටවුන්ව කාලා අවසානයේ මුව දෙනත් මරාගෙන කෑවා. මුව දෙන මරාගෙන කනකොට මුව දෙනට වෛරී සිතක් ඇති වුණා. මම යකින්නක් වෙලා ඇවිල්ලා මෑගේ දරුවොත් එක්කම මෑවත් මරාගෙන කනවා කියලා. ඔන්න වෛරය යන විදිහ. වෛරය වැඩ කරන විදිහ. ඊට පස්සේ දැන් අර කොටි දෙන මොකද වුනේ? ආයෙ ගිහිල්ලා තිරිසන් ආත්මික ඉපදුනේ නැහැ. කොටි දෙන ගිහිල්ලා සවැත් නුවර එක්තරා ගමක ගෑනු කෙනෙක් වෙලා උප්පත්තිය ලැබුවා. මුව දෙන යක්ෂණියක් වෙලා ඉපදුණා. ඉතින් මෙහෙම ටික කාලයක් යනකොට අර කාන්තාව ඒ සවැත් නුවරම එක්තරා පුරුෂයෙක් එක්ක විවාහ ජීවිතයට පත් වුණා. මෙහෙම විවාහ ජීවිතයට පත් වෙලා ටික කාලයක් යනකොට මේ කාන්තාවට දරුවෙක් ඉපදුණා. දරුවෙක් ඉපදුනාට පස්සේ දැන් අහල පහල ඉතින් ගෙවල් වල එනවනේ දරුවව බලන්න. ඔය එන අතර එක්තරා කාන්තාවකුත් ආවා. ඒ ගමේ ඉන්න කාන්තාවකගේ වේශයක් මවාගෙන කාන්තාවක් ආවා. ඒ තමයි අර යක්ෂණිය. පලිගන්නවා කියලා මැරිච්ච මුව දෙන. මෙහෙම ඇවිල්ලා අර ළමයාව අතට අරගෙන එහෙම්ම මරාගෙන කෑවා. පස්සේ ටික කාලයක් ගියාට පස්සේ දැන් දෙවෙනි දරුවත් ඉපදුණා. දෙවෙනි දරුවත් ඉපදුනාට පස්සේ දැන් මේ මිනිසුන්ට හොයාගන්න බෑ. දැන් මේ යක්ෂණියත් කොහොමද මොකද්ද හොයාගන්න බෑ. ඇයි එන්නේ? ගමේ අඳුරන කෙනෙක්ගේ වේශයක් මවාගෙන තමයි එන්නේ. ඊට පස්සේ දෙවෙනි දරුවා ඉපදිලත් අර විදිහටම ගෙදරට කට්ටිය එන්න ගත්ත දරුවව බලන්න. අර යක්ෂණියත් වෙනත් කාන්තාවකගේ රූපයක් මවාගෙන ගේ ඇතුළට ඇවිල්ලා දරුවව හොරතල් කර කර ඉඳලා එකපාරටම කෑවා. ලේ පෙරාගෙන කෑවා කියලා කියනවා. පස්සේ ඉතින් මේ ස්වාමියාත් කාන්තාවත් කතා කරගත්තා. අපේ පළවෙනි දරුවත් යක්ෂණියක් කෑවා. දෙවෙනි දරුවත් යක්ෂණියක් කෑවා. ඒ නිසා අපි ආයෙ දරුවෙක් ඉපදෙන්නට ආවොත් එහෙම අම්මලාගේ ගෙදරට යන්න. ගෙහෙ එහෙට ගියොත් එහෙම ආරක්ෂාව තියෙනවා කියලා කතා කරගෙන දැන් තුන්වෙනි දරුවා ඉපදෙන්න කිට්ටු වුණා. ඉපදෙන්න කිට්ටු වෙනකොට මේ දෙන්න කතා වෙලා අම්මලාගේ ගෙදරට ගියා. ඒකට කියනවා කුල ගෙදරට යනවා කියලා නේ. කුල ගෙදරට ගියා. මේ කුල ගෙදරට ගිය අතරතුර මේ යක්ෂණියට පින්වත්නි යක්ෂයන්ට අධිපති වෙච්ච ඒ රජතුමාට වෙසවුණු රජුරවන්ට ආවතේව කරන්න වෙලා තිබුණා. ඒකේ සඳහන් වෙනවා මාස 4ක් ඒ කට්ටිය කරන්න ඕනි. ඊළඟට මාස 5ක් කරන්න ඕනි. විශේෂයෙන් ඔය අනවතත්ත විලෙන් වතුර ගෙනල්ලා දෙන්න. ඒ වගේ ආවතේව කටයුතු කරන්න තියෙනවා. ඒවා නිකන් අර දඬුවම් වශයෙන් තමයිලු ලැබෙනවා කියන්නේ. එතකොට මේ මාස 4ක් කරලා සමහරු නිදහස් වෙනවා. සමහරු මාස 5ක් කරලා ඒ වගේ නිදහස් වෙනවා. ඉතින් මේ යක්ෂණියටත් ඒ විදිහටම මුර සේවාවක් කරන්න තිබ්බා. මොකද්ද කරන්න තිබ්බේ? අනවතප්ත විලෙන් වතුර ගේන්න තිබුණා වෙසවුණු රජුරවන්ට. වෙසමුණි රජුරෝ කියලාත් කියනවා. එතකොට දැන් මේ යක්ෂණිය තමන්ගේ සේවාවන් ඉවර වෙලා බලනකොට මාස ගාණක් ගිහිල්ලා. ඒ අතරතුර අර කාන්තාව දරුවව බිහි කරා. දරුවව බිහි කරලා ඒ දරුවට ටිකක් තේරෙන කාලේ එනකොට, ඒ කියන්නේ ඇවිදින්න පුළුවන් කාලේ නෙමෙයි, සාමාන්‍යයෙන් වැඩුණු කාලේ එනකොට මේ ස්වාමියාත් බිරිඳත් කතා වෙනවා. දැන් අපේ දරුවට කිසිම කරදරයක් නැහැ. ආය යක්ෂණිය එනෙකුත් නැහැ.
ඒ නිසා අපි මේ දරුවවත් අරගෙන අපි අපේ ගෙදරට ආපහු යන් කියලා මේ දෙන්න පිටත් වුණා. පිටත් වෙලා මේ දෙන්න යන්නේ දෙව්රම් වෙහෙර ආසන්නයෙන් තියෙන ප්‍රධාන පාරකින්. ඉතින් මේ පාර දිගේ ඇවිදගෙන යනකොට දැන් මේ දෙන්නට ගොඩක් මහන්සි. ඒ නිසා දෙව්රම් වෙහෙර ඒ නගරයේ ආසන්නව තිබිච්ච පොකුණකින් මේ දෙන්න නාන්න පටන් ගත්තා. ඉතින් ඉස්සල්ලාම බිරිඳ නෑවා. නාලිවර වෙලා ඇවිල්ලා ඒකට ඇවිල්ලා දරුවව අරගෙන ස්වාමියා නාල එනකම් බලාගෙන ඉන්නවා. මෙහෙම බලාගෙන ඉන්නකොට මේ කාන්තාවට පේනවා ඈතින් කාන්තාවක් දුවගෙන එනවා. එකත් එකටම දැනගත්ත මේ කාන්තාව මේ තමයි අර යක්ෂණිය. ඊට පස්සේ ස්වාමියාට කතා කරා ඉක්මනට එන්න එකොටට කියලා. අර යක්ෂණිය එනවා කියලා. ඉතින් ස්වාමියා ටිකක් එන්න පරක් වුණා. ස්වාමියා එනකම් බලාගෙන හිටියේ නැහැ. මේ කාන්තාව දරුවත් අරගෙන දුවගෙන ගියා. දුවගෙන ගිහිල්ලා ගියේ අවසානයේ දෙව්රම් වෙහෙරට. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් ඉන්න වෙලාවක් මේක. ඉතින් මේ කාන්තාව දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ මේ ළමයාව තියනවා බිම. තියලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දරුවා ඔබ වහන්සේට බාරයි. ස්වාමීනි යක්ෂණියා මේ දරුවව මරාගෙන කන්න පිටිපස්සෙන් පන්නනවා. අනේ ස්වාමීනි පළවෙනි දරුවත් නැති වුණා. දෙවෙනි දරුවත් නැති වුණා. අනේ ස්වාමීනි මේ දරුවව ආරක්ෂා කරගන්න ඕනේ කියලා මේ අම්මා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ අඬා වැළපුණා. දැන් යක්ෂණියත් වේගෙන් ආව. නමුත් ආවට දෙව්රම් වෙහෙරට අධිග්‍රහිත දෙවිවරු ඇයට ඇතුළට යන්න ඉඩ දුන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දය අන්න අර යක්ෂණියව එක්කන් එන්න කිව්වා. එතකොට අර අම්මා විලාප තියලා කෑ ගහන්න ගත්තා. අනේ ස්වාමීනි ඒක නම් කරන්න එපා. මම මේ දරුවව ආරක්ෂා කරගන්නයි ඔබ වහන්සේ ළඟට ආවේ. දැන් මේ යක්ෂණිය මෙතෙන්ට ආවොත් මේ යක්ෂණිය මේ දරුවව මරාගෙන කයි ස්වාමීනි ඒක නම් කරන්න එපා කිව්වා. ඉතින් මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ මේ කාන්තාවට කියනවා පින්නත බය වෙන්න එපා. බය වෙන්න එපා කියලා සිත සැනසුවා. සිත සනසලා දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කාලි යක්ෂණියව බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ආවා. මෙහෙම එක්කන් ආවට පස්සේ අර කාන්තාව ඉතින් ගොඩාක් දැන් බය වෙලා ඉන්නේ. ඒ අතර බුදුරජාණන් වහන්සේ මේ කාලි යක්ෂණියගෙන් අහනවා දැන්වත් වෛරය නතර කරගන්න අදහසක් නැද්ද කියලා. මදිද දරුවෝ කකා යක්ෂණියෝ වෙලා තිරිසන් සත්තු වෙලා ඔය ආපු ගමන මදිද කියලා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ මේ යක්ෂණියට කියලා දෙනවා වෛරයෙන් කවදාවත් වෛරය සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන්ම තමයි වෛරය සංසිඳවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා වෛර කරන්න එපා යනුවෙන් බුදුරජාණන් වහන්සේ යක්ෂණියට ධර්මයේ දේශනා කරනවා. මුලින් සඳහන් කරපු ගාථාව ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මොකක්ද? නහි වේරේන වේරානි සම්මන්තීද කුදාචන අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන්මයි වෛරය සංසිඳෙන්නේ. ඒක ඇවිල්ලා මේ ලෝකේ තියෙන සනාතනික වූ ධර්මයක්. යනුවෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා. ධර්ම දේශනාව අවසානයේ පින්වත්නි මේ කාලි යකින්න සෝවාන් ඵලයටපත් වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. සෝවාන් ඵලයටපත් වුණා. සෝවාන් ඵලයටපත් වුණ බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ අර කාන්තාවට කියනවා මේ දරුවව අර යක්ෂණියගේ අත උඩින් තියන්න කිව්වා. අම්මා බය වෙනවා ගොඩක්. අනේ ස්වාමීනි ඒක නම් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත ඔබේ දරුවට කිසිදු හානියක් මින් පස්සේ සිද්ධ වෙන්නේ නැහැ.
එහෙම සිදුවෙන්නට ඉඩ කඩක් නැහැ. ඒ නිසා ওই දරුවව මේ යක්ෂණියගේ අත උඩින් තියන්න කිව්වා. ඉතින් අම්මා ගැහි ගැහි අර දරුවව යක්ෂණියට දුන්නා. යක්ෂණියත් හරි ආදරෙන් ඒ දරුවව අරගෙන ටිකක් හොරතල් කරනවා. එතනින් පින්වත්නි යන්න වෛරය ඉවර වෙනවා. බලන්න මුලින් ඇති කරගත්තු වෛරය නිසා කවුරු වෙලාද ඉපදුනේ? බැලලියක් වෙලා ඉපදුනා. කිකිලියක් වෙලා ඉපදුනා. ඒ අවස්ථාවේදී පැටව කෑවා බැලලි විසින්. ඒකට වෛර බැඳගත්තට පස්සේ කිකිලි ගිහිල්ලා ඉපදුනා කොටි දෙනක් වෙලා. කොටි දෙන මොකද කරේ? බැලලි ගිහිල්ලා ඉපදුනාට පස්සේ මුව දෙනක් වෙලා ඒ පැටව කෑවා. පැටව විතරක් නෙවෙයි මුව දෙනක් කෑවා. ඊට පස්සේ මුව දෙන අය වෛරී සිතක් ඇති කරගත්තා. මුව දෙන ගිහිල්ලා ඉපදුනා කාලියක් ඉන්න වෙලා. ඊට පස්සේ කොටි දේනුව ඉපදුනා මිනිස්සෙක් වෙලා, කාන්තාවක් වෙලා, සවැත් නුවර. දැන් යක්ෂණී අවසානයේ දරුවෝ කණ්ඩාව. බුදුරජාණන් වහන්සේ නොහිටින්නට ඔය වෛරය පින්වත්නි අදටත් එසේමයි. අදටත් එසේමයි. දැන් ඔය වෛරය ගැන කියනකොට ඔබට මතක් වෙන්න ඇති තව කෙනෙක් ගැන. ඒ කවුද? ඒ තමයි දේවදත්තනේ. සේරිවාණිජ ජාතකයේ මං හිතනවා ගොඩක් අය කියවලා තියෙනවා කියලා. එතකොට සේරිවාණිජ ජාතකය එහෙම නැත්නම් ඒ සේරිවාණිජ කියන කතාවේ ඒ ආත්ම භාවයේදී තමයි දේවදත්ත ස්වාමීන් වහන්සේගේ එහෙම නැත්නම් දේවදත්තගේ මේ වෛරය ඇති වුණේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ සාරාසංඛේය කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන එනකොට මීට කල්ප 5කට ඉහතදී තමයි ඔය සේරි කියන නුවර වෙළඳ දෙන්නෙක් කියලා ඉපදුනේ. කවුද? දේවදත්තත් අපේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ දෙන්නා රැකියාවක් විදිහට කරේ මොකක්ද? වලලු වෙළඳාමේ යෙදුණා. දෙන්නම එක්තරා නගරයකට ගිහිල්ලා වීදිවල වලලු වෙළඳාමේ යනකොට ඒ ගමේ හිටිය පුංචි ළමයි, ගෑනු ළමයි. මේ ගෑනු ළමයාටත් ආස හිතුණා වලල්ලක් දාගන්න. ඉතින් මිත්තනිය ළඟ තමයි, ඒ කියන්නේ අත්තම්මා ළඟ තමයි මේ ගෑනු ළමයා හැදී වැඩුණේ. පස්සේ අත්තම්මට කරදර කර අනේ අත්තම්මේ මටත් වලල්ලක් කරන් දෙන්නකෝ කියලා. අත්තම්ම කියනවා අනේ පුතේ අපිට කොහෙන්ද ඔව ගන්න සල්ලි. ඉතින් මිනිබිරිය අඬනවා. අත්තම්මට ඉතින් මේ ඇඬිල්ල බලාගෙන ඉන්න බැරි හින්දාම ආයෙනම් ඔය වලලු විකුණන වෙලෙන්දට එන්න කියන්නකෝ කිව්වා. ආවට පස්සේ කිව්වා අනේ පුතේ මේ මිනිබිරිය හරියට අඬනවා වලලු ඉල්ලලා අපිට දෙන්න කාසි නැහැ සල්ලි නැහැ. අපේ ගෙදර මේ පැරණි තැටියක් නම් තියෙනවා. මේ තැටියවත් අරගෙන කීයක් හරි දෙන්නකෝ කිව්වා. ඊට පස්සේ මේ වෙලෙන්දා අර තැටිය අරගෙන ඉදිකට්ටකින් හූරලා බලනකොට දැක්ක මේක රත්තරන් තැටියක්. ඊට පස්සේ මේ වෙලෙන්දට හිතුණා මේ මිනිස්සුන්ව රවට්ටලා මේ තැටිය අරගෙන යන්න ඕනේ කියලා. පස්සේ තැටිය වීසි කරා පැත්තකට. වීසි කරලා කියනවා මේකේ ඇති වටිනාකමක් නැහැ. මෙහෙම මේකකට වලලු දෙන්න පුළුවන්ද කියලා බැනලා යන්න ගියා. මෙහෙම යන්න ගියාට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ ඒ පාරෙම වලලු වෙළඳාමේ ආවා. වලලු මාල වෙළඳාමේ ආවා. දැන් මෙහෙම එනකොට අර මිනිබිරිය ආය අඬන්න ගත්තා. පස්සේ අත්තම්ම සැර කරා දැන් එක වෙලෙන්දෙක් බෑ කිව්ව නේද? ආයෙ කොහොමද අරන් දෙන්නේ? ආය අඬනවා දැන් මිනිබිරිය. පස්සේ අත්තම්ම කතා කරනවා මේ වෙලෙන්දට. අනේ පුතේ මෙන්න මේ තැටියවත් අරගෙන මේ වලල්ලක් දීලා ඵලයන්. මේ මිනිබිරියගේ ඇඬිල්ල ඉවරයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ මේ බෝසතාණන් වහන්සේ අර තැටිය අරගෙන ඉදිකට්ටෙන් හොරලා බලනකොට දැක්ක මේක රත්තරන් එකක්. පස්සේ මේ අත්තම්මට කියනවා අත්තම්මේ මේක ඇවිල්ලා රත්තරන් තැටියක්. මේකට වටිනා වලලු මාල මගේ ළඟ නැහැ. පස්සේ අත්තම්ම කියනවා කමක් නැහැ. ඔය තියෙන එකක් දීලා යන්නකෝ කියලා. පස්සේ බෝසතාණන් වහන්සේ අර තිබිච්ච වලලු
ඒ වගේම කහවණු 8ක් හැරෙන්න එකතු වෙලා තිබිච්ච සල්ලි කහවණු ටික මේ ඔක්කොම ටික දීලා වලලු විකුණපු පෙට්ටියත් අරගෙන යනවා. මෙහෙම යනකොට අර කපටි වෙලෙන්දා. ඒ කියන්නේ කවුද? දේවදත්ත. එයා ආයෙපහුව එනවා. වෙළඳාම් කරගෙන ඉවර වෙලා එනවා. ඇවිල්ලා කියනවා ආහාර තැටිය දීපල්ලා. මොනවා වුණත් මට මේ ළමයා ගැන දුක හිතුණා. වලල්ලක් දෙන්නම් ඉතින් කියලා කියනකොට අත්තම්මා කියනවා අනේ කපටි වෙලෙන්දෝ උඹ මහා බොරුකාරයෙක්. මේ දැන් ටිකකට කලින් ආවා හොඳ වෙලෙන්දේ. මේ දරුවට වලලු ටික ඔක්කොම දීලා මාල ටික දීලා සල්ලිත් දීලා අර තැටියත් අරගෙන යන්න කියා කිව්වා. දැන් මේ කපටි වෙලෙන්දට දරා ගන්න බැරි වුණා මේක. පස්සේ දුවගෙන ගියා. යනකොට බෝසතාණන් වහන්සේ ගඟ මැදට යනකම් ගිහිල්ලා. පස්සේ මෙගොඩ ඉඳගෙන මේ කපටි වෙලෙන්ද කෑ ගහනවා තොටියෝ මේ පැත්තට ඔරුව අරගෙන වරෝ කියලා. එතකොට බෝසතාණන් වහන්සේ කියනවා තොටියට නුඹට මං කහවණු 8ක් දෙනවා. බැරි වෙලා හරි දැන් මං මේ පැත්තට ගියොත් ඔය වෙලෙන්ද මාව මරන්න පුළුවන්. එනිසා නුඹට කහවණු 8ක් දෙන හින්දා ඒගොඩට මාව ගිහින් දාන්න කිව්වා. ඊතර තොටියත් බෝසතාණන් වහන්සේ ඒගොඩටම අරගෙන ගියා. අරගෙන යනකොට මේ කපටි වෙලෙන්දට මේක දරා ගන්න බැරි වුණා. වෛරී හිතක් ඇති කරගත්තා. පලි ගන්නවා කියලා හිතාගත්තා. අර පොළවේ පස් කාගෙන පපුව පැරිලා එතනම මැරුණා. බලන්න එදා ඇති කරගත්තු වෛරය පින්වත්නි ආත්මයක් පාසා කල්ප 5ක් මුළුල්ලේ බෝසතාණන් වහන්සේගේ පිටිපස්සෙන්ම ආවා. බුදු වෙන ආත්මෙ දක්වාම ආවා. ජාතක කතා කියවනකොට තේරෙනවා ඒ වෛරය කොච්චර අප මහා බෝසතාණන් වහන්සේට කරදරයක් වුණාද කියලා. හැබැයි පාරමී පුරා ගන්නත් ඒකම උපකාරات වෙලා තියෙනවා. දැන් අවසානයේ දේවදත්තට වෙච්ච ඉරණම මොකද? දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ කියන්නේ පින්වත්නි මහාන වෙලා උන්වහන්සේට 이르දි පවා තිබුණා. 이르දි තිබුණා. මුලින් ගුණවතෙක් වෙලා හිටියේ. නමුත් අර වෛරී සිත අවසානයේ පින්වත්නි ඇයි මේක බද්ධ වෛරයක්? ආත්මයක් පාසා පලි ගන්නවා කියන සිතුවිල්ල. 이르දි තිබුණා අහසෙන් පවා වැඩම කරලා තියෙනවා. ඒ මොනවා තිබුණත් අර වෛරී සිත ඉස්සරහට ඉස්මතු වෙලා එනවා. ඇවිල්ලා ඉරිදින් පවා පිරිහුණා. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවනවා. සංඝ ભેදයන් කරනවා. නානාවිධ දුෂ්ටකම් මේ ශාසනයට කරා. කරලා මරණින් මත්තේ ගිහිල්ලා පොළවත් පලාගෙන ගියනේ අවීචියට. අදටත් ඉතින් අවීචිය දුක් විඳිනවා. එනිසා මෙන්න මේ කතාවලින් අපි තේරුම් ගත යුතු දේ තමයි පින්වත්නි මේවා නිකන් කතාවක් විදිහටම අහන්නේ නැතිව අපේ ජීවිතවලට මේවා බද්ධ කරගන්න ඕන. දැන් අපි අර මීට කලින් දේශනාවකදී තුල්ලතිස්ස ස්වාමීන් වහන්සේගේ කතාවේදී අපි කිව්වනේ අක්කොච්චිමන් අවදිමන් අජිනිමන් අහසිමේ කියලා අපි ගාථාවකින් ඔබට පෙන්නලා දුන්නේ. අසවලා මට ගැසුවේය. අසවලා මට බැන්නේය. මාව පරාජය කොට ඔහු දිනාගත්තේ මගේ දේ. ඒ වගේම තවත් විදිහකට ගන්නකොට ඔහු මට දොස්පරොස් කීවේය. ඔය ආදී වශයෙන් මොනම හෝ ආකාරයකින් අපි වෛරී සිතක් ඇති කරගත්තොත් ඒකේ හානිය තියෙන්නේ පින්වත්නි අපිටම වග අපි හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපි එවැනි වැරදි සිතුවිලි වලින් ටික ටික හෝ අයින් වෙන්න ලොකු උත්සාහයක් දරන්නට ඕනි. එහෙම නැත්නම් ඔය කවුරු දැන් ඔය අපි දකිනවා සමාජ මාධ්‍ය තුල වුණත් රැල්ලට බැන ගන්නවා. රැල්ලට වෛරක්කාරයෝ හදා ගන්නවා. මේ බුද්ධ ශාසනයත් එක්ක පුදුම හතුරු ඇති වෙලා තියෙනවා. මේක විනාශ කරන්න මඩ ගහනවා, ස්වාමීන් වහන්සේලාට මඩ ගහනවා, ගුණවතුන්ට මඩ ගහනවා, මේකට උදව් කරන ගිහියන්ට මඩ ගහනවා. සිල් රකින්නවා නම් එයාලට මඩ ගහ මේ වෛරයක් සමාජයට පතුරවනවා. මේවා සුළුපටු නැහැ.
දැන් බලන්න මේ කාලි යක්ෂණියගේ කතාවම ඒවා විපාක දුන්නු විදිහ දේවදත්ත එදා ඇති කරගත්තු වෛරය ආපු විදිහ අවසානයේ ඔහුට සිද්ධ වෙච්ච දේ මේවා තේරුම් අරගෙන අපි පින්වත්නි හොඳට තේරුම් ගත යුතු එකක් තියෙනවා. දැන් අපි කවුරුත් වැසිකිලි කැසිකිලි කරනවා. වැසිකිලි කැසිකිලි කරලා ඉවර වෙලා ඒවා පිරිසිදු කරගන්න අපිට මොනවද ඕනි? අපේ රටේ හැටියට ගන්නවා නම් ඕනි එකම දේ වතුර. වැසිකිලි කැසිකිලි කරලා ඉවර වෙලා පිරිසිදු කරගන්න කියලා ඒ වැසිකිලි කැසිකිලිම පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න බෑ. මල මුත්‍රා වලින් ඒවා පිරිසිදු කරන්න පුළුවන්ද? මල මුත්‍රා වලින් පිරිසිදු කරන්න බෑ. අසුචි ගෑවෙන්න ගඳයි. මුත්‍රා ගෑවෙන්න ගඳයි. කෙලසොටු ගෑවෙන්න ගඳයි. නේ? එනවා පිරිසිදු කරන්න නම් වතුර ඕනේ. ඒ වගේ තමයි අපේ හිතකට පින්වත්නි වෛරී සිතක් ඇති වුණොත් ඒ වෛරී සිතුවිල්ල පිරිසිදු කරන්න නම් වෛරී සිතකින් බෑ. දතට දතක් බෑ. වෛරී සිතුවිල්ල පිරිසිදු කරන්න නම් මොකක්ද වමනා වෙන්නේ? අවෛරී සිතුවිල්ලක් ඕනේ. අපි කියමුකෝ දැන් කවුරු හරි අපිට බැන්නා. ඒ බැන්නට පස්සේ අපි ඒ කෙනත් එක්ක තරහක් එහෙම නැත්නම් වෛරයක් ඇති කරගන්නවා. මේ මිනිස්සයා මට ගැහුවා නේද කියලා. ඊට පස්සේ අපි ඒකට මොකක්ද ඊළඟට කරන පියවර? හිටපම් මම ඔබට මේකට කොහොම හරි පනිෂ්මන්ට් එක දෙනවා. පනිෂ්මන්ට් කරනවා. කවදා හරි මේකට නම් මම පලිය ගන්නවා කියලා සිතුවිල්ලක් නෙන්නේ. එහෙම සිතුවිල්ලක් තමයි ගොඩක් දුරට එන්නේ. ගැහුවා වෙන්න පුළුවන්, බැන්න වෙන්න පුළුවන්, හොරකම් කරා වෙන්න පුළුවන්. ඒ මොනම හරි අවස්ථාවක අපේ හිතේම අපි ඇති කරගන්නවා වෛරී සිත. එහෙම ඇති කරගෙන පින්වත්නි පස්සේ අපි කියමුකෝ කාලයක් ගිහිල්ලා හෝ දැන් අර ඇති කරගත්තු වෛරී සිතත් එක්ක අපි කියමුකෝ පලිය ගත්තා කියලා. දැන් මොකද උනේ? ඒ පලිය ගත්තට පස්සේ අර මනුස්සයා නිකන් ඉදීද? නෑ. ඒ මනුස්සයාත් ආයේ මේකට පලිය අරගන්න. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ඇත්තක්ද පෙන්වන්නේ. මොකක් හරි හේතුවක් නිසා වෛරයක් ඇති කරගත්තා. ඒ හේතුවෙන් පලිගත්තා. ඒකටයි මොකද කරන්නේ? ඒකින ආය වෛරයක් ඇති කරගන්න. කොහොම තමයි මේක සසරේ යන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා වෛරයක් ඇති වුණා නම් ඒකට විසඳුම තවත් වෛර කිරීම නෙමෙයි. වෛර නොකර ඉඳීම. කවුරු හරි ඔබට ගැහුවා නම් ඒකට විසඳුම නැවත ගැසීම නෙවෙයි. මොකද්ද විසඳුම? නොගැසීම. කෙනෙක් ඉතින් කියන්න පුළුවන් ඔබ වහන්සේ ඔහොම කිව්වට ඉතින් කොහොමද කෙනෙක් ගහනකම් බලාගෙන ඉන්නේ? එහෙම අපි නෝන්ජලයක් වෙන්න ඕනිද? බැන්නොත් නම් මාත් බයිනවා, ගැහුවොත් නම් මාත් ගහනවා. ඒක ඉතින් පින්වත්නි ඒක ඉතින් අපේ පෘථග්ජන ලෝකේ තියෙන ස්වභාවයනේ. ගැහුවොත් ගහනවා, මැරුවොත් මරනවා, බැන්නොත් බයිනවා, හොරකම් කරොත් හොරකම් කරනවා. ඒක ඉතින් අපේ ස්වභාවය. කාගේ ස්වභාවයද? පෘථග්ජනයාගේ ස්වභාවය. ප්‍රඥාවන්ත නැති අඥානයාගේ ස්වභාවය. මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යම් කිසි කෙනෙකුට විමුක්තියක් අවශ්‍යද? සැනසීමක් අවශ්‍යද? සසරට වෛරක්කාරයව හදාගන්න ඕනි නැද්ද? තමන්ගේ සසර සුවපත් කරගන්න ඕනිද? ආන් එහෙම කෙනාට. එනිසා කවුරු හරි ගැහුවොත් ගහන්න ඕනිමයි කියන මතේ ඉන්න ඉතින් ගහගන්න. බැන්නොත් බනින්නමයි ඕනි කියන මතේ ඉන්න ඉතින් බැනගන්න. එරෙව්වොත් ඔරවන්න ඕනි කියන මතේ ඉන්න ඉතින් ඔරව ගන්න. ඒක බුදුරජාණන් වහන්සේට පාඩුවක් නෙවෙයි. ඒක කාටවත් පාඩුවක් නෙවෙයි. ඒක කාටද පාඩුව? ඒක තමන්ටම තමයි ඒකේ පාඩුව තියෙන්නේ. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොකද්ද? නින්දාවට නින්දා කිරීම නෙවෙයි විසඳුම. නොනින්දා කිරීම. ගැහුවොත් ගැසීම නෙවෙයි විසඳුම. නොගැසීම. මම මුලිනුත් කිව්වා ඒකනේ. ඊළඟට පරිභව කරොත් පරිභව කිරීම නෙවෙයි විසඳුම. පරිභව නොකිරීම. පරිභව නොකිරීම. ඊළඟට ගන්නකොට දැන් සාමාන්‍යයෙන්
ඔය ගොඩාක් දුරට මේ වෛරක්කාරයෝ ඇතිවෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපේ රටේ තියෙනවනේ මේ අනුන්ගේ කුණු හොයන ස්වභාවයක්. තමන් කෑවේ බිවේ මොනවද, තමන්ට කන්න බොන්න තියෙන්නේ මොනවද කියන එක හොයනවට වඩා අපේ මිනිස්සුන්ගේ ස්වභාවය මොකක් හොයන එකද? අනුන් කෑවද බීවද හොයන එක. අනුන් ඇඳලා ඉන්නේ මොකක්ද? අනුන් යන්නේ මොන වාහනේද? අනුන් කතා කරන්නේ කවුරුත් එක්කද? කතා කරොත් එහෙම දැන් බැරි වෙලා හරි පද හදනවා. නේද? දැන් ඔය බලන්න Facebook එකට ගිහිලා පුදුම චීත්ත ගොඩක් ඉන්නවා. උන්ට වෙන වැඩ නැහැ. සමාජයට කුණු විකුණා, සමාජයට කුණු පතුරා එහෙම ඉන්නවා අද වර්තමාන පිරිසක්. ඉතින් ඒ කට්ටියගේ වැඩේ තමයි අර අනුන්ට මඩ ගහනවා, අනුන්ට පහර ගහනවා, අනුන්ට නිඳා කරනවා. ඉතින් පින්වත්නි, ඒකෙන් වෙන ඊළඟ හානිය මොකක්ද? දැන් මේ හැම කෙනෙක්ම මේ ධර්මයේ ඉන්න අය නෙවෙයි. ඒ මිනිස්සුන්ගේ හිත රිදවන ගානේ ඒ මිනිස්සුන්ටත් ඒවා දරා ගන්න බෑ. ඒවා දරා ගන්න බැරි වුණාම මේ මිනිස්සුත් ඒ මිනිස්සුන්ට ආය නිඳා කරනවා. ඒ මිනිස්සු කෙනෙහි වෛරයක් නැති කරගන්න. ඉතින් ඒක තමයි අර නිකන් අර පණුව ගොඩක් වගේ. එහෙට යනවා මෙහෙට යනවා, එහෙට යනවා මෙහෙට යනවා. නිකන් අර පණුව ගොඩක් වගේ අද සමාජ මාධ්‍යයකට ගියත් මිනිස්සුන්ට සිතට සැනසීමක් ලැබෙන දේ හරි අඩුයි. සිතට සැනසීමක් තියෙන ඒවටත් පහර ගහනවා. අර සමාජයට කුණුම විකුණා කුණුම ප්‍රචාරය කරමින් ඉන්නා වූ කුණු ගොඩවල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මම මේ ළඟදී ඔය ලයිව් වැඩසටහනක් නිකන් පොඩි වෙලාවක් බලාගෙන හිටියා. ඒකේ එක්තරා කාන්තාවක් අර මිනිස්සෙක් දැම්ම කමෙන්ට් එකකට සාප කරපු සාප කෙරිල්ල. තොටත් හෙන වැදියන්, තොගේ ගෑණිටත් හෙන වැදියන්, දරුවන්ටත් හෙන වැදියන්, අම්මට තාත්තටත් හෙන වැදියන් කියා සාප කරන. කරන කලට පව් මිහිරිය මීසේ, විඳින කලට දුක් දැඩිවේ ගිනිසෙය කියලා අපි අහලා තියෙනවානේ. ඒකේ අනිත් කමෙන්ට්ස් ටික බලනකොට නියමයි නංගි නියමයි, තව කියපන් ඕකට, තව කියපන් කියා දාන. මට හිතුණා මුම් බෞද්ධයෝද කියලා. වෛරය වපුරන්න උදව් කරනවා. එහෙම නියමයි කියා දාන අයටත් එලෙසම විපාකය හම්බ වේවි. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති කියලා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. කල්යාණං වා පාපකං වා, කුසල කර්මයක් වෙන්න පුළුවන්, අකුසල කර්මයක් වෙන්න පුළුවන්. තස්ස දායාදෝ භවිස්සාමීති, ඒ දායාදයක් කරගෙන ඉන්නේය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා කට සංවර කරගන්න කිව්වේ ඒකයි බුදුරජාණන් වහන්සේ. සිත සංවර කරගන්න කිව්වේ ඒකයි බුදුරජාණන් වහන්සේ. හිත සංවර කර ගැනීම තුලින් කටත් ඒ වගේම ක්‍රියාව මේ සියල්ල සංවර කරගන්න පුළුවන්. හිතන්න එපා ඔය වෛරය වපුරන, මහා උචාරුවෙන් අනුන්ගේ කුණු හොයා කතා කරන ඒ මිනිස්සු මේ ශ්‍රේෂ්ඨ මිනිස්සු කියලා හිතන්න එපා. ඒ මිනිස්සුන්ගේ සිත තුළ ක්වොලිටි එක නැතිකමත් එක්ක තමයි මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සු තෝරගෙන ඉන්න රැකියාව ඒක. ඉතින් එයාලගේ ස්වභාවය තමයි අනුන්ට බැන එයාලටම ගැළපෙන පිරිසක් එකතු කරගන්න. එයාලටම ගැළපෙන පිරිසක් එයාලා එකතු කරගෙන ඉතින් සතුටු වෙවි යනවා. ඒ අතර අපි දැනගන්න ඕනි ලෝකයා යන මඟ අපි නොයා මේ භාග්‍යතුන් වහන්සේව සරණ ගිය පිරිසක්නේ අපි. බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝයා සරණ ගිය පිරිසක් අපි. ඉතින් ඒ පිරිසට මේ දහම තුලින් ලබා ගන්න තියෙන බොහෝ දෙයක්. ඒ දේ ලබා ගන්නවා විනා අර නිකන් කුණු රසයන් වලට ඇලි ඒවට යනවාද කියන එක ඔබම කල්පනා කරන්න. එහෙම නොයා අපි දැනගන්න ඕනේ මේ තෙරුවන් සරණ ගිය අය වශයෙන් සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තානි, සියලු සත්වෝ සැපවත් වෙත්වා.
බලන්න කොච්චර ලස්සන වචනයක්ද. වෛරයෝ වෙන්න පුළුවන්, අවෛරයෝ වෙන්න පුළුවන්, නින්දා කරපු අය වෙන්න පුළුවන්, නොනින්දා කරපු අය වෙන්න පුළුවන්, බැනපු අය වෙන්න පුළුවන්, නොබැනපු අය වෙන්න පුළුවන්, ඥාති වෙන්න පුළුවන්, ඥාති නොවන අය වෙන්න පුළුවන්. මේ සියලුම දෙනා කෙරෙහි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මොකද්ද? මෙත් සිත පතුරන්න. ඒ සියලු සත්වයෝම සුවපත් වේවා කියලා හිතන්න කිව්වා. මට වෛර කරපු අය, මට ඊර්ෂ්‍යා කරපු අය, මේ හැම දෙනාටම මෙත් වඩන්න කිව්වා. ඒක තමයි අපි කරන්න ඕනි දේ. ඉතින් ඔය හිතලා බලන්නකො අපි ඒකද කරන්න කියලා. ඒකට වඩා අපි කටින් පිට කරොත් පිට කරන්නේ කාට හරි බැනිමක්, කාට හරි නින්දාවක්. කවුරු හරි ගැන අපි අප්‍රශංසාවෙන් කතා කරනවා. ඔබ විපාක එනවා පින්වත්නි. විපාක එනවා අපිටම. අපි කරගන්නා උදේ අපිට එනවාමයි. සියල්ල කර්මයෙන් වෙන්නේ නැති බව ඇත්ත. නමුත් අපි කරගන්නා උදේ තුල එහි විපාකයක් පින්වත්නි තියෙනවා. එහි විපාකයක් තියෙනවා. මොකද කෙනෙකුට බයින්න බෑනේ මෙත් සිතින්. අර හදාගන්න අනුකම්පා සහගත සිතින් එක කරන්න පුළුවන් පැතිකඩක් තියෙනවා. එහෙම නැතුව අපි ගොඩක් වෙලාවට තව කෙනෙකුට නිඳා කරන්නේ, තව කෙනෙකුට බනින්නේ සිතේ වෛර, ඒ කියන්නේ තරහක් ඇති කරගෙන. ඒක විපාක Tamanට ලැබෙනවා. ඒකත් එක්ක ශරීර සෞඛ්‍යය නැති වීගෙන යනවා. සංසාරයේ බැඳ තබනවා. සිතට කිසිම සහනයක් නැහැ. ඉතින් පින්වත්නි Tamanටම මේ දැන් Tamanගේ සිත තුළම ඇතිවෙන සිතුවිලි වලින් Tamanටම මේක අයහපතක් වෙන බව දන්නවා නම්, දැන් මේ ධර්මයන්ගෙන් අපිට ඇහෙනවා නම්, අපි මොකටද ඒවාම තව කරගෙන ඉන්නේ? ඒවම තව කරන්නේ. ඊට වඩා වටිනා දේ තමයි අපි පුළුවන් තරම් මෙත් සිතු පැතිරීම, අනුන්ට නින්දා නොකර සිටීම, කාරුණික වීම, මුදිතා සහගත වීම, සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුක්තව ජීවත් වීම. එහෙම ජීවත් වෙන්න තමයි පින්නත්නේ විශේෂයෙන් සිල් රකිමින්, භාවනා කරමින්, අනිකුත් ගුණ ධර්මයන් වලින් පෝෂණය වෙමින් එහෙම ජීවත් වෙන්න තමයි තමන්ගේ ශරීර සෞඛ්‍යයන් පවා යහපත් පැත්තට හැරෙන්නේ. කර්ම විපාකයන් තියනවා වෙන්න පුළුවන්. ඒක වෙනම පැත්තක්. නමුත් බොහෝ දුරට ශරීර සෞඛ්‍ය, මානසික සතුට, මේ සෑම දෙයක්ම ඉතා උසස් මට්ටමින් ලබා ගන්න පුළුවන්නේ අර යහපත් පැතිකඩ තුල ජීවත් වීම, යහපත් සිතුවිලි නැවත නිතර පුරුදු කිරීම. එහෙම පුරුදු කරන්න පින්වත්නි පරිසරය පවා වෙනස් වෙනවා. පරිසරය පවා වෙනස් වෙනවා. ගහකොළ වෙනස් වෙනවා. කන බොන ආහාර පවා ඒ වගේ ගුණාත්මක භාවයන් වැඩි වෙනවා. පෝෂදායී ආහාර තිබෙනවා. නමුත් දැන් සත්‍යයේ සිත තුළ අකුසල් සිතුවිලි, වෛරී සිතුවිලි, දේශ සහගත සිතුවිලි වැඩි වෙන්න ඒ ආහාරයන්ගේ තියෙන රසයන් පවා අඩු වෙලා යනවා. දැන් නිකන් හිතන්නකෝ ලංකාවේ අපේ මිනිස්සු ඇත්තටම නැවුම් පළතුරක්වත් කනවාද කියලා. දැන් මේ කොළඹ අපිට ඔය අඹ එහෙම ගෙනල්ලා දෙනවා සමහර පින්නතුල්ලා. අර කරත්ත කොළඹන් කියලා කිය. ඒ අඹ වලන් දන්නම බෑ. අර බෙහෙත් ගහලා ඉදවලා තියෙනවා. කෙහෙල් ගේනවා, ඇපල් ගේන මොනවත් වලඳන්න බෑ. එයි ඒ හැම එකකටම ඉදවන්න බෙහෙත් ගහලා. ඒ වගේ තනිකර වහ තියෙන. අඹ වැළඳුවට අඹ රහක් නැහැ වගේ. කෙසෙල් වැළඳුවට ඒ වගේ කෙසෙල් රහක් නැහැ. හැම දෙයකටම බෙහෙත් ගහලා. දැන් අපිට මතක අපි පුංචි කාලේ ඔය කරත්ත කොළඹන් ඔය එක අඹ වර්ග අපි පුංචි කාලේ ගස්වලටම නැගලා කෑවනේ. ඒ කාලේ ඒ වගේ සුවඳ රහ කොච්චර තියෙනවද? ඉතින් මම මේ මෑතක ගියා ගම්මානයකට. ඒ ගිහිල්ලා ඔය කරත්ත කොළඹන් අඹ ගෙඩියක් ඉදිලා තිබිලා අර එක්කෙනෙකුට කියලා කඩාගෙන වැළඳුවා. පින්නත්නි අද වෙනකොට ඒ ගම්වල බෙහෙත් ගහන්නේ නැති අඹවල පවා රසය අඩු වෙලා ගිහිල්ලා. දැන් ඔය වයසක ඇත්තෝ දන්නවා ඇති ඉස්සර ගස්වල පාට වුණත් කොච්චර තිබුණාද? ඒ ගෙඩිවල ආහාරවල කොච්චර ගුණ තිබුණාද?
නමුත් අද වෙනකොට ඒ සියල්ලම අඩු වෙලා ගිහිලා ක්‍රමක්‍රමයෙන්. ඉස්සර මස් කෑල්ලක තිබ්බ රහ අද නෑ. ඒව පවා අඩු වෙලා ගිහිලා තියෙනවා. ඇයි ඒ අඩු වෙලා ගිහිලා තියෙන්නේ? සත්වයාගේ සිත තුළ තිබෙන අධර්ම සිතුවිලි වැඩි වෙලා. රාගය, දේශය, මෝහය මේ සියල්ල එන්න වැඩි වෙලා ගිහින්. ඒ වැඩිවීමත් එක්ක පින්වත්නි මොකද වෙන්නේ? අර වගේ තියෙන ගුණාත්මක භාවය, රසයන් මේ සියල්ල අඩු වීගෙන යනවා. ඒක තමයි ඇත්ත. නමුත් අර බණ භාවනා කරමින් සිල් රකිමින් ඒ පරිසරයන් තුල යහපත්ව ජීවත් වෙනකොට ඒ පරිසරයන් පවා වෙනස් වෙන බව ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි දැන් මේ දේශනාව තුලින් අපිට ගන්න පුළුවන් ලොකු ආදර්ශයක් තියෙනවා. ඒ තමයි මම සසරට වෛරක්කාරයව හදාගන්නේ නැහැ කියන එක. මම මෙහෙම කිව්වට මේක එච්චරම ලේසි පහසු වැඩක් නෙවෙයි. මොකද විශේෂයෙන් මේ ලංකාව වගේ සමාජයක වැඩි හරියක් තිබෙන්නේ ගැටෙන්න දේවල්. ඒක අර මම මුලින් කිව්වේ අපේ මිනිස්සු කුණු හොයනවා වැඩි කියලා. නින්දා කරනවා. එහෙම පරිසරයක් තමයි අපේ ලංකාවේ තියෙන්නේ. ඉතින් එහෙම පරිසරයක තමයි අපිට මේක පුහුණු කරන්නත් තියෙන්නේ. දැන් ඔය සමහර රටවල් වල තියෙනවා මේ මිනිස්සු අනිත් අය ගැන හොයන්නේ, අනිත් අය කෑවද බීවද හොයන්නේ, අනිත් අයට නිඳා කරන්නේ, තමන්ගේ වැඩක් කරගත්ත, තමන් කෑව බීව සතුටින් හිටියා. කොයි හරි ට්‍රිප් එකක් ගියා. ඒ විදිහට සරලව ජීවත් වෙනවා. නමුත් ඒක අපේ රටට වෙනකොට හාත්පස වෙනස් වෙලා. ඉරිසියා කරනවා, නිඳා කරනවා, කොහොම හරි මඩ ප්‍රචාරයක් යවනවා. ඉතින් ඒවත් එක්ක මිනිස්සු ඔවුනොවුන් අතර අර ඇති වෙලා තියෙන මෛත්‍රී කරුණාවන් ඒවා ටිකක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සු අතර තියෙන ගෞරවය ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. එතකොට මේ ඇති වෙන්නේ අර හේතු නිසා. එවැනි පරිසරයක් තුල තමයි අපිට මේක කරන්න තියෙන්නේ අමාරුවෙන් හෝ. නිසා ඔබ මෙතනදී තේරුම් ගත යුතු දේ මම කාටවත් වෛර කරන්නේ නැහැ. මේ සිත පතුරවන කෙනෙක් වෙනවා. ඒක යහපත මටයි. නින්දා කරගන්නෝ නින්දා කරගනිත්වා. ඒවා මට අදාළ නැහැ. බයින අය බැනගනුත්වා. මට ඒවා අදාළ නැහැ. අපහාස කරන අය අපහාස කරපුදින් මට ඒවා අදාළ නැහැ. මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ වදාළ මග යනවා මිස මේ කොහෙවත් යන අපායට නියම වෙච්ච අයකින්වත් එහෙම නැත්නම් සසරට නියම වෙච්ච අයකින්වත් මට ඇති වැඩක් නැහැ. ඒ අයගේ වචන මට වැඩකුත් නැහැ. මම මගේ නිවන් ගමන යනවා කියන අදිෂ්ඨානයෙන් යුතුව අනුන්ගේ නින්දා ඊළඟට ගැරහුම් අනුත් අයගේ යම් කිසි පහරවල් වෙන්න පුළුවන්. ඒ මොනම හෝ දෙයක් වෙන්න පුළුවන්. ඒවා ඉවසා දරාගෙන තමන්ගේ සිතට වෛරී සිතක් ඇති වෙන්න ඉඩ නොදී මේ සිතම පුරුදු කර ගැනීම මේ දේශනාව තුළින් අපි අරගන්නට ඕනේ. ඒ වගේම හිතට අරගන්නට ඕනේ මේ විශේෂයෙන් බද්ධ වෛරයන් කියන දේවල් ඇති කරගත්තොත් ඒවා සංසාරයට කොච්චර එනවාද කියලා. ආත්මයක් පාසා එනවාද කියලා. දැන් ওই විශේෂයෙන් ස්වාමියා බිරිඳ වශයෙන් ජීවත් වෙනකොට කොච්චර වෛර සිතුවිලි ඇති කරගන්නවද? තරහ සිතුවිලි ඇති කරගන්නවද නේ? එක්කෙනෙක් කියන මට නම් තමුසේ සසරටවත් එපා කියන. සසරටවත් එපා කියන. ඔය විදිහට එක පාරතනාවන් කරනවා. වෛරී සිතුවිලි වලින් තමයි කරන්නේ. එහෙම වෛරී සිතුවිලි වලින් කරනකොට ගොඩක් දුරට ඉඩකඩ තියෙන ආය සසරේ හම්බ වෙනවා. එතකොට දැන් මේ ජීවිතයේදීත් එහෙම ගෑණිය වෙන්න පුළුවන්, මිනිහා වෙන්න පුළුවන්. ඔබට අකටයුතුකම් කරනවා නම්, ඔබට පීඩාව ගෙනල්ලා දෙන අයම නම් හම්බ වෙලා ඉන්නේ. ඒත් ඉතින් එයාලගේ දෝෂෙම නෙවෙයි. ඔබ සසරේ කරගත්තු දෝෂයක්. ඔබ පෙර ජීවිතවලදී අනිත් අයට දුන්නු විපාක, අනිත් අයට දුන්නු වද හිංසා ඒව ලස්සනට මේ ජීවිතයට ඇවිල්ලා තියෙනවා. නිසා මේ ජීවිතේ කරන්න ඕනේ ආය ඒ වෛරයට පොහොර දාන එකවත්, බෙහෙත් ගහන එකවත් නෙවෙයි. මේ ජීවිතේ පුළුවන් තරම් අරව ඉවසා දරාගෙන අර කර්මයන් ගෙවා ගන්න බලන්න. ඒවා ගෙවාගෙන නැවත සසරට කර්මයන් ඒක රාශී කරගන්න, වෛරක්කාරය ඇති කරගන්න යන්න එපා. එහෙම යන්නේ නැතුව ඉක්මනින්ම පින්වත්නි ලැබිච්ච මනුස්ස ජීවිතය මුදට ප්‍රයෝජනෙට අරගෙන මේ ලබාගත් බුද්ධ ශාසනයේ උපරිම ඵල නෙලාගෙන
මේ ගෝර කටුක භයානක සසර නවත්වා ගන්නට ඔබ හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න උත්සාහවන්ත වෙන්න. ඉතින් එසේ සිදු කරගන්නට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඔබ හැමදෙනාටම භාග්‍ය වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදාති.